හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මගේ YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන ආවේ අද උදේ දවසේ ගෙවෙන්නේ කොහොමද කියලා. ඉතින් අපි බලමු අද මගේ දවසේ තියෙන වැඩ මොනවාද කියලා. ඉතින් මගේ දවසේ පටන් ගන්න බුදු පහන තියලා ඒක මගේ හිතට මාර සැනසීමක් ගෙන දෙයක්. මගේ ගේ ඇතුලේ චුටි පැල ටිකක් තියලා තියෙනවා මේ දවස්වල. මම මේ පැල ටිකට මාර මාසයි. ඉතින් මට හිතුණා ඉතින් ඒ ටිකටත් වතුර චුට්ටක් දාලා මගේ ඉතුරු වැඩ ටික කරන්න යන්න ඕනේ කියලා. මේ පැලවලට අමතරව මට තව පැල වගේක් මගේ ඔළුවේ තියෙනවා මට ගේන්න ඕනි කියලා. ඉතින් මට තාම ඒ ටික ගන්න යන්න වෙලාවක් තිබුණේ නැහැ. ඉතින් මම ඒව ගෙනාවමත් ඔයාලට මේ විදිහටම වීඩියෝස් අරගෙන එන්නම් මේ පැලවල. ඉතින් අන්න මගේ වැඩේ නම් දැන් ඉවරයි. ඉතින් මට මාර සතුටුයි මේ පැල ටික දකිද්දි. ඉතින් ඔයාලටත් එහෙම වෙන්නේ නැති. ඉතින් මම දැන් අද උදේට කොල කැඳ තමයි හැදුවේ. ඉතින් අපි කොල කැඳ බොන්නයි යන්නේ. මම දැන් දවල්ට වෙන ගමන් තමයි ඉන්නේ. ඉස්සහොදි හදලා ගොටුකොළ සම්බෝලත් හදලා බිත්තර තමයි තැම්බුවේ දවල්ට කන්න අද. වහිනකොට ආස මං විතරද? නෑ නේද? ඔයාලත් ගොඩක් ආසයිනේ. ඉතින් මට මේ වහින වෙලාවට මතක් වෙච්ච දෙයක් තමයි අපි ඉස්සර චූටි කාලේ වගේ වහිනකොට වතුරවල තියෙනකොට බෝට්ටු හදලා ඒවයි දාලා බලාගෙන ඉන්නවා වතුරත් එක්ක ඒක පල්ලම් බහිනකම්. ඉතින් ඒකත් මට මතක් වුණා වහිනකොට. ඉතින් ඒත් එක්කම බඩගින්නක් ආව හින්දා හවස තේ බොන වෙලාවට පරිප්පු වඩේ හදලා තේ එකක් එක්ක මම බිව්වා. ඉතින් දැන් ලෑස්ති වෙන්නේ රැට කෑම හදන්න. ඉතින් ඔයාලා බලනවා ඉතින් මට අද දවසම කෑම විතරමද තියෙන්නේ කියලා. එහෙම නෑ. ඉතින් මට අද දවසේ ලොකු වැඩක් තිබුණේ නැහැ. ඒ හින්දා ඉතින් උදේට දවල්ට හවසට ওই ටික තමයි මට වැඩ ටිකකට කියලා තිබුණේ. ඉතින් ගෙනාවු බඩු ටිකත් මම පිළිවෙලකට අස් කරලා ඉවර වෙලා දැන් ලෑස්ති වෙන්නේ රැට කෑම හදන්න.
ටික සුද්ධ කරලා ඉවරලා කෑලි කපාගෙන හොදලා ඉවරලා දැන් තම්බන්න තමයි හදන්නේ. ඉතින් මේ ටික තමයි අද මම රැයට කන්න හිතුවේ. ඉතින් ගෙදර ඇත්ත එක්ක එකතු වෙලා. ඉතින් මට හිතුණා කොමඩු ජූස් එකකුත් හදන්න ඕන කියලා. ඉතින් ඒ හින්දා තමයි කොමඩු ජූස් එකකුත් මම හැදුවේ. ඉතින් ඔයාලා හැමෝටම ඉතින් thank you මගේ වීඩියෝස් බලනවට. ඉතින් මට ගොඩාක් ලොකු සපෝට් එකක් දෙයි කියලා හිතනවා මගේ YouTube channel එක ඉස්සරහට අරගෙන යන්න. ඉතින් එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.